හෙලෝ යාළුවනේ. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මම දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ Android device එකකින් capture කරගත්ත මෙන්න මේ වගේ ෆොටෝ එකක්. iOS එකකින් edit මේ capture කරගත්ත මෙන්න මේ වගේ ෆොටෝ එකක් වගේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් බලන්න මේකේ දෙකේ තියෙන වෙනස ගොඩක් වෙනස්. දෙක බැලුවම පේනවා. ඒ කියන්නේ මේකේ කලර්ස් අඩුයි, මේකේ ගොඩක් වැඩි. කොහොමත් iPhone වලින් ෆොටෝ ගන්න ගොඩක් අය ආසයිනේ. ඉතින් එහෙම අයට තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් අපි යමු මේකේ ට්‍රික් එකට. ඉතින් මේක එඩිට් කරගන්න අපිට ඕනේ මෙන්න මේ Snap Speed කියන ඇප් එක. මේක වැඩි ලොකු MB ගාණක් වෙන්නේ MB 12කට වගේ Play Store එකකින් ඉන්ස්ටෝල් කරගත්ත හැකි. මේ ඇප් එකට ඕපන් වෙන්න. ඒක ඕපන් කරගත්තයින් පස්සේ වැටෙන්නේ මෙන්න මේ වගේ දැනකට. ඉතින් මේ යට තියෙනවා ටැප් anywhere to open a photo කියලා. එහෙම තියෙනවා. ඊට උඩින් තියෙනවා මෙන්න ධන ලකුණක් වගේ එකක්. ධන ලකුණක් රවුමක් ඇතුලේ ධන ලකුණක් තියෙනවා. අන්න ඒක උඩ උපා ගන්න. උපා ගත්තයින් පස්සේ වැටෙන්නේ ඔයාලා මේ ගැලරි එකට. ගැලරි කියන්නේ මේකේ අර ෆොටෝ ටික විතරයි පෙන්වන්නේ. කියන්නේ ගැලරි එකේ තියෙන ෆොටෝ ටික පෙන්වනවා. එතනින් ඔයාලා අර එඩිට් කරන්න ඕන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. මොකද්ද මේ ඊට පස්සේ මෙතනින් අපිට පෙන්වන අපේ ෆොටෝ එක එඩිට් කරන්න යන ෆොටෝ එක. එතන මේ එහා පැත්තේ තියෙන එක ෆිල්ටර් ඒව නෙමෙයි අපිට ඕනේ. ඉතින් iPhone එකක් වගේ එඩිට් කරගන්න ඕන iPhone එකකින් ගියා වගේ. එතන තියෙනවා මෙන්න මේ i name තියෙන පැන්සලක් වගේ එකක්. අන්න ඒක ඔබට පස්සේ මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. එතන තියෙනවා මේ tune image කියලා එකක්. පළවෙනියටම තියෙනවා. ඉතින් ඒක ඔබා එතකොට වැටෙන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන උඩ මේ තීරුවක් වගේ එකක් තියෙනවා. අන්න ඒක මේ පැත්තට කරපුවාම අඩු වෙනවා වැඩි වෙනවා වගේ තමයි වෙන්නේ. ඉතින් එහෙම තමයි ඒක අඩු වැඩි කරගන්නේ. එතන මේ පළවෙනි තියෙන brightness කියලා එකක්. අන්න ඒක ඔයගොල්ලෝ දාගන්න ඕනේ. ඒ කියන්නේ මේක මං කියන කාණ්ඩම දාගන්න. එහෙම නැතත් ඒ කියන්නේ මේක ආසන්න ගානකට වගේ වුණත් අවුලක් නැහැ. මං කියන ගානට දාගත්තත් ඉතින් අවුලක් නැහැ. ඉතින් මේක ඔයගොල්ලෝ දාගන්න ඕනේ 17ට. 14 දාලා මේකේ අනිත් ඒවා ටික ගන්න මේ ෆොටෝ එක උඩට පහළට කරපුවාම අනිත් ඒවා මෙන්න මේ විදිහට වැටෙනවා. ඉතින් brightness එකෙන් පස්සේ මම ඊළඟට එකට යනවා. contrast කියන එකට ඒක ඔයගොල්ලෝ දාගන්න ඕනේ 24ක්. 24ක් ඊට ආසන්න ගානක් මම 24 දාගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා. ඒක ඔයගොල්ලෝ දාගන්න ඕනේ ධන 64ට. ඊට පස්සේ හතරවෙනි එකට යනවා. ambulance කියන එකට ඒක ඔයගොල්ලෝ දාන්න ධන 34ක්. දැක්කනේ ඉතින් ඒකෙන් කලර් එක ගොඩක් වැඩි වුණා ලස්සන වුණා. ඊට පස්සේ පස්වෙනි එකට highlights කියන එකට ඒක දාගන්න ඔයගොල්ලෝ ඍණ 15ක්. කියන එක ඍණ 15ක්. ඍණ 15 දාලා 6 වෙනි එකට යන්න shadows කියන එකට. ඒක දාගන්න ධන 34ක්. ඊට පස්සේ යන්න 7 වෙනි අන්තිම එකට worms කියන එකට ඒක දාන්න ධන 5ක්. හරි උතනින් මේකේ තියෙන ඒවා ටික ඉවරයි. ෆොටෝ එක ගොඩක් ලස්සනට එඩිට් වුණා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි කරගමු. ස්ටික් එක දුන්නාට පස්සේ දැක්කනේ මේ ඔරිජිනල් ෆොටෝ එක ගොඩක් ලස්සනට වෙනස් වුණා. මෙහෙම බාගෙන හිටපුවම ඔරිජිනල් ෆොටෝ එක හම්බෙනවා. ආයේ අතරියම එඩිට් කරගත්ත එක හම්බෙනවා. ඉතින් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා පේනවා. ඊට පස්සේ ඊටු වැඩ ටිකක් කරගන්න අපි ආයේ අර පැන්සල් තියෙන එක ඔබාගන්න. ඊට පස්සේ මෙතන දෙවෙනියට තියෙන details කියලා එක අන්න ඒක ඔබන්න. එව්වට පස්සේ වැටෙන්නේ structure කියලා එකක්. අන්න ඒක කලින් විදිහටම තමයි මේ මුලට පල්ලට කරපුවාම දෙක වැටෙනවා. ඊට පස්සේ structure කියන එක 10 මේ 70ට දාන ධන 70ට. ඒක ධන 70ට දාලා ඊට පස්සේ යටට කරපුවා sharpening කියලා එකක් තියෙනවා. ඒක දාගන්න ඕනේ ධන 10ට. මේ විදිහට මම ධන 10ට දාගන්නවා. හරි.
එක ටික් එක දාගන්න. ඊට පස්සේ දැක්කනේ ගොඩක් ලස්සනට වෙනස් වුණා. හරි. ඉතින් අපි වැඩේ ඉවරයි. එඩිට් කරලා ඉවරයි. දැක්කනේ මේ තියෙන ඔරිජිනල් ෆොටෝ එක, මේ තියෙන අපි එඩිට් කරගත්ත එක. මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඔයාලට ඒක එඩිට් කරගත්තාම තේරෙයි. ඉතින් මගේ වීඩියෝ එක අදින් ඉවරයි. හැමෝටම බැලුවට ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.